හරි. සියපත් මේ දවස්වල ගොඩක් ගැටලු කිව්වා. ඒ නිසා සියපත් ජීවිතේ එපා වෙලා ඉන්නේ කියලා කීපාරක්ම කිව්වා. හරි. එදා අර හෙන ජල්පති අකුරානේ මොකක් හරි කනෙක්ෂන් ඩවුට් එකක් ඇවිල්ලා. අපි ටග් ගාලාද වැඩ ටික කරලා පාස් පේපර්ස් පැත්තට යන්. හරි. එදා අපි කතා කරේ කීස් ටික වෙනකන්ද? ආරමයි. එදා අපි කතා කරේ කීස් ටික වෙනකන්ද? කී වර්ග 3 ඉවරයක් කරාද? composite primary key වෙනකන් සර්. composite වෙනකන් කරා. හරි. අද රිලේෂන්ෂිප් එක කතා කරන්න විතරයි. එතකොට ඉතුරු. හරි. ළමයි ගමු. දාගමු relational database. relational database. relational database. සම්බන්ධිත දත්ත සමුදා. සම්බන්ධිත දත්ත සමුදා relational database. relational database. සම්බන්ධිත දත්ත සමුදා relational database. හරි චුරිතරුවක් දාලෙමු. There are several types of relations. There are several types of relations. There are several types of relations used in relation. Sorry. There are several types of relations using when creating a relational database. There are several types of relations using when creating a relational database. සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණයේදී සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණයේදී සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණයේදී සම්බන්ධිත දත්ත සමුදා නිර්මාණයේදී සම්බන්ධිත දත්ත සමුදා නිර්මාණයේදී සම්බන්ධිත දත්ත සමුදා නිර්මාණයේදී සම්බන්ධිත දත්ත සමුදා නිර්මාණයේදී ප්‍රධාන ක්‍රම කිහිපයක් පවතී. ප්‍රධාන ක්‍රම කිහිපයක් පවතී. ප්‍රධාන ක්‍රම කිහිපයක් පවතී. සම්බන්ධිත දත්ත සමුදා නිර්මාණයේදී ප්‍රධාන ක්‍රම කිහිපයක් පවතී. ප්‍රධාන ක්‍රම කිහිපයක් පවතී. පළවෙනි එක අපි කියනවා ඒක සම්බන්ධතා. ඒක සම්බන්ධතා. one to one relationship. one to one relationship. ඒක සම්බන්ධතා one to one relationship. දාගන්න පළවෙනි එක ඒක සම්බන්ධතා one to one relationship. දෙවෙනි එක ඒක බහු සම්බන්ධතා one to many relationship. තුන්වෙනි එක බහු සම්බන්ධතා
many to many relationship. एक एक සම්බන්ධතා, ඒක බහු සම්බන්ධතා, බහු සම්බන්ධතා. එක දෙක සහ තුන කියලා ටින් ගාලා දාගන්න. එක දෙක සහ තුන කියලා ටක් ගාලා දාගන්න මේක. English point English point among there are several types of English medium එක භාගයට ලැබුණේ. There are several types of relations. There are several types of relations using to create. There are several types of relations using to create. Using when create a relational database. 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 හරි. අපි යම් මේවා එකින් එකට මොනවද කියලා බලන්න. ළමයි ඔයාලට සම්බන්ධතා හදද්දී අපි මේ වෙද්දි ප්‍රධාන යතුරු වර්ග තුනක් දන්නවා. ඒකෙන් ප්‍රධානම යතුරු වර්ග දෙක තමයි primary key සහ foreign key කියලා ගත්තේ. මොකද primary key එක යටතේ අපි කතා කරන එකක් තමයි ළමයි මොකද්ද? composite key කියන්නේ නැත්තම් ප්‍රාථමික යතුර කියන එක යටතේ කතා කරන කෙනෙක් තමයි සංයුක්ත යතුර කියලා කියන්නේ. foreign key එක සහ primary key එක තමයි මෙතන ප්‍රධානම කීස් වර්ග දෙක විදිහට ඉන්නේ. ප්‍රධානම යතුරු වර්ග දෙක විදිහට ඉන්නේ. එහෙනම් ඔයාලා බගු අතර සම්බන්ධතා හදද්දී පුතේ මේ දෙන්න අතර තමයි සම්බන්ධතා ගොඩනගන්නේ. කියන්නේ ප්‍රාථමික යතුර සහ ආගන්තුක යතුර අතර. ප්‍රාථමික යතුර සහ ආගන්තුක යතුර අතර තමයි ඔයාලා සම්බන්ධතා ගොඩනගන්නේ. මම එදා හදපු ડોකියුමන්ට් එක තියෙනවද? nice. දාපෝයි හරියට. හරි. ළමයි පළවෙනි එක කියන අනුමාත්‍රකාවකට ඒක සම්බන්ධතා පළවෙනි කියන අනුමාත්‍රකාවකට ඒක සම්බන්ධතා මම මේ ඇක්සස් වල ප්‍රැක්ටිකල් ටිකේ රෙකෝඩ් එකක් නොවැම්බර් 27 වෙනිදාන් පස්සේ දාන්නම්. දැන් අපි පේපර් එළියන වැඩේට ලෑස්ති වෙමු. හරි ඔන්න වගුව ගහගත්තා. වගුවේ ළමයි තියෙනවා මම මේ නිකන් දාගන්නේ ABC කියලා වගුවේ තියෙනවා ABC කියලා පොයින්ට් තුනක්. ඒ වගේම මේකේ තියෙනවා C D E කියලා ෆීල්ඩ් තුනක්. හරිනේ.
මේකේ ABC තියෙනවා මේකේ CDE කියලා ෆීල්ඩ් තුනක් තියෙනවා. ළමයි මේ වගුවේ නමම ගන්නම් නිකන් ගන්න මේ ABC වගුව. මම මේ වගුවට ගන්නම් XYZ වගුව. මේ වගු දෙකේ නම නිකන් දැම්මේ හරිද? මේ උඩ තියෙන ෆීල්ඩ් වලටයි මේ වගුවේ නමටයි කිසිම සම්බන්ධයක් නැහැ. මම කියනවා මෙන්න මේ A කියන්නේ ABC වගුවේ ප්‍රයිමරි කී එක කියලා. ABC වගුවේ ප්‍රයිමරි කී එක කියලා කියනවා. මම කියනවා C කියන්නේ XYZ වගුවේ ප්‍රයිමරි කී එක. ඔන්න වගු දෙකේම ප්‍රයිමරි කී දෙක මම ඩිෆයින් කරලා දුන්නා. එහෙනම් අපි මෙයාගේ තුල data දාගෙන යන්. A01 A02 මම මේ නිකන් දාන data A03 A04 A05 A06 A07 A08 A09 ඔන්නෝම තියෙනවා. මෙහා පැත්තෙන් මෙයා ඉන්නවා C01 C02 C03 C04 C05 C06 C07 C08 C09 බලන්න බයි වගු දෙකෙන් ප්‍රාථමික අතුරු ප්‍රයිමරි කී එක හරිනේ මට කියන්න මේ වගු දෙකෙන් ෆොරින් කී එක ආගන්තුක අතුර වෙන්නේ මොකද්ද කියලා මට කියන්න මේ වගු දෙකෙන් ආගන්තුක අතුර වෙන්නේ මොකද්ද කියලා මොන වගුවේ මොකද්ද අපි ආගන්තුක අතුර කියලා හැඳින්නුවේ එක වගුවක ප්‍රයිමරි කී එකක් තවත් වගුවක තියෙනවා නම් අපි කිව්වා ඒකට ඒ වගුවේ මොකක් කියලාද ආගන්තුක අතුර ෆොරින් කී එක කියලා එහෙනම් මේ බලන්න මේ වගුවේ ප්‍රයිමරි කී එක A මේ වගේ ප්‍රයිමරි කී එක C එතකොට මේ වගු දෙක මෙහෙම බලද්දී බලන්න එක වගුවක හරි ප්‍රාථමික අතුර ප්‍රයිමරි කී එක තවත් වගුවක තියෙනවද කියලා ඒක අනිත් වගුවේ තියෙනවද නැහැ හැබැයි ඒ වන්න C එක නැත්නම් මේකේ ප්‍රයිමරි කී එක මේකේ තියෙනවා නේ එහෙනම් අපි මෙයාට කියනවා මේ වගේ මොකක් කියලාද ආගන්තුක අතුර නැත්නම් foreign key එක කියලා foreign key එක කියලා මම මෙයාට data දාන්නම් C02 C03 C05 C06 C07 8 C09 හරි මේ බලන්න ඒකේ එක සම්බන්ධතාවයක් හැදෙන්න නම් දෙන්නෙක් ඉන්න ඕනේ ඒක 1 to 1 relationship එකක් නම් වෙන්නේ මෙන්න මේ තියෙන ප්‍රාථමික යතුර සහ ආගන්තුක යතුර අතර සම්බන්ධතාවය එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා ප්‍රාථමික යතුර පැත්තෙත් එක්කෙනයි ඉන්නේ. එයාත් එක්ක ආගන්තුක යතුර පැත්තෙන් සම්බන්ධ වෙන්නෙත් එක්කෙනෙක් විතරයි. ප්‍රාථමික යතුර පැත්තෙත් එක්කෙනයි ආගන්තුක යතුර පැත්තෙත් එක්කෙනයි. මේ වන්නේ C02ට මේ පැත්තේ ඉන්න C02 විතරයි. C03 මේ පැත්තේ ඉන්න C03 විතරයි. C04ට ඉන්නේ C04 විතරයි. එහෙනම් මේ බලන්න මේ හැමෝටම එක්කෙනා ගානේ නේද ඉන්නේ. අපි එහෙනම් මෙයාට කියනවා මොකද්ද? 1 to 1 relationship එකක්. හේතුව මොකද්ද? දෙපැත්තෙන්ම සම්බන්ධතා ගොඩනගන්නේ එක්කෙනෙක් එක්ක විතරයි. පැහැදිලිද ළමයි? පැහැදිලිද? එවන හැම එකේම මේ පැත්තේ එක්කෙනෙක් එක්ක මේ පැත්තේ තව එක්කෙනෙක් විතරයි කනෙක්ෂන් එකක් හදන්නේ. එහෙනම් අපි මේ වගේ අවස්ථාවක් කියනවා ඒක සම්බන්ධතා. කිසිම වෙලාවක ප්‍රයිමරි කී එක ගන්නල්ලා මම රිපීට් වෙන්න කොහොමද බෑනේ C01 නම් ප්‍රයිමරි කී ඇතුලේ කොහොමත් එකපාරයි කියන්නේ. හැබැයි ආගන්තුක යතුරක් කියන්නේ රිපීට් වෙන්න පුළුවන් දෙයක්. එහෙනම් අපි කියනවා C0 ආගන්තුක යතුර පැත්තේ තියෙන මෙන්න මේ data. ආගන්තුක යතුර පැත්තේ තියෙන මෙන්න මේ data ඔක්කොම හරිද? ආගන්තුක යතුර පැත්තේ තියෙන මෙන්න මේ data තියෙන්නේ. මෙන්න මේ data රිපීට් වෙන්න බැයිද? ආගන්තුක යතුර පැත්තේ තියෙන මෙන්න මේ data ටික රිපීට් වෙන්න බැයිද? රිපීට් වෙන්න පුළුවන්.
C01 දෙපාරක් තියෙන්න පුළුවන්. හැබැයි මෙතනදී C01 එක එකපාරයි තියෙන්නේ. අපි ඒකයි කියන්නේ ඒක එක සම්බන්ධතාවක්. මේ පැත්තේ එක්කෙනෙක් මේ පැත්තේ එක්කෙනෙක් එක්ක. මේ පැත්තේ එක්කෙනෙක් මේ පැත්තේ තව එක්කෙනෙක් එක්ක. C03 එක එයාට අදාළ එක්කෙනෙක් එක්ක විතරයි. C04 එක සම්බන්ධ වෙන්නේ මේ පැත්තෙන් එකයි. C05 මේ පැත්තෙන් එකයි. C06 එකේදී මේ පැත්තෙන් එකයි. C07 එකේදී මේ පැත්තෙන් එකයි. C08 එකේදී මේ පැත්තෙන් එකයි. C09 එකේදී මේ පැත්තෙන් එකයි. හැමතිස්සෙම ප්‍රාථමික යතුර සහ ආගන්තුක යතුර අතර සම්බන්ධතාවය එක්කෙනෙක් මත බිල්ඩ් අප් වෙනවා නම් අපි කියනවා ඒක 1 to 1 රිලේෂන්ෂිප් එකක් කියලා. පැහැදිලිද? පැහැදිලිද ළමයි? අවුලක් නැද්ද? හරිද? කියපල්ලකෝ හරි නම් හරි කියලා නැත්තම් නෑ කියලා. දැන් උඹට සෙමිනර් එකේ ඉන්ටර්වල් එකකින් වැඩක් නෑනේ බං. මේක තේරුණාද කියපන්කො ඉස්සෙල්ලා. හරි. මේ වැඩේ ඔගේ නේද? මුලින්ම අපි මෙන්න මේක දාගනිමු. මුලින්ම අපි මෙන්න මේකේ ඒක සම්බන්ධතාවක් කියන්නේ මොකක්ද කියලා ලියව. මේවා ඉතින් කඩපාඩම් කිරීමට අවශ්‍යතාවක් නැත. මේවා පාඩම් කිරීමට අවශ්‍යතාවක් නැත. අපිට ඔළුවේ තිබ්බනම් හරි ඒක සම්බන්ධතාවක් හැදෙන්නේ මෙහෙම කියලා. තමයි ටග් ගාලා මාතෘකාව දාගත්ත ඒක සම්බන්ධතාව කියලා. පට ගාලා මේක දාගමු මුලින්ම. ඉක්මන් කරන්න කාලය යනවා ඉක්මන් කරන්න. ඒක සම්බන්ධතාව කියලා දැම්මා. මේක ටින් ගාලා දාගත්තා. දාලා ටග් ගාලා thumbs up එකක් දාන්න. එතකොට මට වැඩේ ඉවරයි කියලා දැනගත්ත හැකියි. වැඩේ ඉවරෙච්ච ගමන් thumbs up එකක් දාන්න. ළමයි ලේලි ඉවරයි නේද අපි යන්. ටග් ගාලා මේක දාගන්න එතන පහලෙන් එක්සැම්පල් එකක් විදිහට පට ගාලා මේක දාගන්න. ඉක්මන් කරන්න.
ළමයි ඉවරයිද? තව වෙලා ඕනේද? ඊළඟ එකට යන්ද? වෙලා ඕනේ. හා ලියන්නකෝ ලියන්නකෝ.
zoom එකෙන් කරන්න අපි try එකක් දීලා බලමු පුතේ. recording එකක් හරි ගන්න try එකක් දෙන්න. දෙකේ අපිට එතන මම හිතන්නේ පැය 6ක 8ක 6ක් නේද? පැය 6ක වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි කියලා. try එකක් දීලා බලමු කරන්න පුළුවන් වේද කියලා. ඊට කලින් පාරකුත් අපි රෙකෝඩින් ගන්න ගිහිල්ලා මට මතකයි හිතපු තරම් සාර්ථකුන් නැහැ වැඩේ. මොකද ළමයි ක්‍රවුඩ් එකත් එක්ක මම හිතන්නේ මයික් වල සත්‍ය කොහොම වෙයිද දන්නේ නැහැ. try එකක් දෙමු. ඇයි හෙට මොකද්ද ප්‍රශ්නේ? හරි මේක ඉවරයි නේද? අපි යන් දැන් ඒක බහු සම්බන්ධතා මාතෘකා දාගන්න. ඒක බහු සම්බන්ධතා. ඒක බහු සම්බන්ධතා. ඒක බහු සම්බන්ධතා. one to many relationship. ඒක බහු සම්බන්ධතා one to many relationship. one to many relationship. one to many relationship. ඒක බහු සම්බන්ධතා. ළමයි බලන්න. දැන් මං හිතුවා many relationship එකක්. මේකේ බලන්න මෙයාගේ සම්බන්ධතාව කොහොමද ගොඩනගන්නේ කියලා. C01 එක්කෙනාට නම් C01 ලා එක්කෙනයි ඉන්නේ. C02 එක්කෙනාට C02 ලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මේ පැත්තෙන් මෙයාගේ කනෙක්ෂන් නැදුවොත් එක්කෙනයි. මේ පැත්තෙන් මෙයාට කනෙක්ෂන් නැදුවොත් කනෙක්ෂන් එකේ කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. C03 එක බැලුවොත් එහෙම C03 එකට ඉන්නේ එක්කෙනයි. එයා උලක් නැහැ. C04 බැලුවොත් එහෙම මේ බලන්න මේ C04 කීයක් ඇවිල්ලා දාගන්නද කියලා පැත්තේ? 4ක් තියෙනවා. ඔය හතරම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රාථමික යතුරත් එක්ක. C06 එක මේ පැත්තෙන් 06 එකත් එක්ක සම්බන්ධ වෙනවා. C07 එක මේ පැත්තෙන් C07 එක්ක සම්බන්ධ වෙනවා. ඒතර ඔයාලට පේනවද ළමයි? මේ පැත්තේ ප්‍රයිමරි කී එකේ එක්කෙනෙක් එක්ක ආගන්තුක යතුරු පැත්තේ ෆොරින් කී එක පැත්තේ කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඔක්කොම වෙන්න ඕනේ නැහැ. ඉන්න කට්ටියකින් ආගන්තුක යතුරු පැත්තේ ඉන්න එක්කෙනෙක් හරි ආගන්තුක යතුරු පැත්තේ ඉන්න එක්කෙනෙක් හරි එක්කෙනා තනි කෙනෙක් එක්ක සම්බන්ධතාවයෙන් පිටට පයින්නවා නම් අපි කියනවා යාට one to many relationship එකක්. ඒක බහු සම්බන්ධතාවයක් කියලා. මේක ලස්සනට දාගමු මෙහෙම මෙන්න මෙහෙම. මෙයා මෙයත් එක්ක විතරයි. උතෝ මෙයා මෙයත් එක්ක සම්බන්ධතාවයක් හදනවා. මෙයා මෙයත් එක්ක සම්බන්ධතාවයක් හදනවා. මෙයා මෙයත් එක්ක විතරයි. තනි එක්කෙනෙක්. මෙයා මෙයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. මෙයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. එයා මෙයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. ඒක සෙල්ලන්නේ. එයාට සම්බන්ධතා කීපයක් තියෙනවා. මෙයා හදන්නේ C06 එක්ක විතරයි. මෙයා හදන්නේ C07 එක්ක විතරයි. ඒතර බලන්න ළමයි. ඒතර බලන්න මෙතනදී මේ පැත්තෙන් එක්කෙනෙක් එක්ක විතරක් සම්බන්ධ වෙනවා. මේ පැත්තෙන් එක්කෙනෙක් එක්ක විතරක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ බලන්න. මේ පැත්තෙන් යා එක්කෙනෙක්ට වඩා වැඩි ප්‍රමාණයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ පැත්තෙන් එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ පැත්තෙන් එක්කෙනෙක්ට වඩා වැඩි ප්‍රමාණයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මේ පැත්තෙන් එක්කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා මේ පැත්තෙන් කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙලා. එහෙනම් මේ පැත්ත 1 වෙද්දී මේ පැත්ත මොකද වෙලා තියෙන්නේ? මෙනි වෙලා, බහු වෙලා. සම්බන්ධතාවය එක්කෙනෙක්ට වඩා වැඩි වෙලා. එයාට කියනවා ඒක බහු සම්බන්ධතාවය. නැත්තම් ඔයාලා වැඩිපුර දකින්න જાතිය සම්බන්ධතාව තමයි මේ. හරි. අපි යම් ඒක බහු සම්බන්ධතා කියලා අනුමාත්‍රිකාවකට ඒක බහු සම්බන්ධතා one to many relationship ඒක බහු සම්බන්ධතා one to many relationship
ඒක බහු සම්බන්ධතා. හරි. ටග් ගාලාම මෙන්න මේක දාගන්න. ටග් ගාලා මෙන්න මේ වාක්‍ය දාගන්න. ඒක බහු සම්බන්ධතා. one to many relationship. ඒකට බලන්න ළමයි ලස්සනට මේක දාගන්න. ඒකට බලන්න ටග් ගාලා මේක දාන්න ලස්සනට.
ළමයි ඉවරයිද? නැද්ද ඉවර නැද්ද තාම? ඉවරයි ඕ කිව්වේ බං ඉවරයි කියන එක නෑ කියන එක. කියලා ඉවරයිද? හරි අපි යන් ඊළඟට. අන්තිමකට යන් බහු සම්බන්ධතා. බහු සම්බන්ධතා. බහු සම්බන්ධතා. බහු සම්බන්ධතා. හරි ළමයි ඒක මම ඇත්තම උදාහරණයක් අරන් පෙන්නන්නම්. එයාව චුට්ටක් පැටලෙන සුළු එක නිසා අපි යට ඇත්තම උදාහරණයක් ගමු මෙන්න මේ වගේ. බහු සම්බන්ධතා. තමයි බහු සම්බන්ධතාවයන් නිර්මාණය කරද්දී අපිට එයාට වගු තුනක් ඕනේ වෙනවා. මෙච්චර ලොකු ගන්න මේ පොඩි වගුවක් ගමු. අපි ඒක සාකච්ඡා කරන නිසා මේක නොකරත් බෑ. ඒනට මෙහි ඉරියන් දෙන්න ගියාත් හරි කරදරයි බං. හරි. මේ බලන්න ළමයි ප්‍රධාන වගු දෙකක් තියෙනවා. මම මේක ගන්නම් මේ SID කියලා ගමු. මේක name කියලා ගමු. මේක age කියලා ගමු. මේකේ තියෙනවා සබ් එක අපිට ඉඳමදි නේද ළමයෝ. යයිනෙම ලයින් එක මකලා දාමු. හරි. මම මේ පැත්තට ගන්නම්. sub id එකයි subject එකේ id එකයි subject එකයි. එහෙනම් මේ වගේ නම subject මේ වගේ නම student.
අපි ගමු මෙතන S01 S01 S02 S03 S04 S05 S06 S07 මේ පැත්තෙන් අපි නම ගාමු අමල් කමල් බිමල් අමල් කමල් බිමල් බිමල් නිමල් සුනිමල් නාම අමල් කමල් බිමල් නිමල් නිමල් සුනිමල් නාම ඔන්න මෙයා 14යි මෙයාගේ 12යි 15යි 16යි 17යි 13යි 12යි ඔහොම තියෙනවා සබ්ජෙක්ට් ගමු අපි SUB01 SUB1 කියලා SUB1 SUB2 SUB3 SUB4 SUB5 SUB6 SUB මොනවද මන් දැන් මෙච්චර සබ්ජෙක්ට් දාන්න මෙච්චර සබ්ජෙක්ට් ලියන්න බෑ මකලා දාමු ටික මේ ඇති ලියන්න සබ්ජෙක්ට් තියෙන්නත් එපේ මේ වගේ සබ්ජෙක්ට් අපි මෙයාට දෙමු maths ICT English මෙයාට මොකක්ද දෙන්නේ maths ICT English Science ඔන්න හොඳයි දැන් මට කියන්න මට ඕනේ ළමයි මට ඕනේ මෙතනදී එක එක ළමයාගේ ලකුණු දාගන්න මට ඕනේ එක එක ළමයාගේ ලකුණු දාගන්න අමල් කියන එක්කෙනා maths වලට ගත්තේ මෙච්චරක් කමල් කියන කෙනා maths වලට ගත්තේ මෙච්චරක් ඔන්නම ගන්න ඕනේ ඒතකොට ළමයි මට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මෙයාගේ මෙහෙම තව සබ්ජෙක්ට් කියලා ලයින් එකක් ගහගත්තොත් එහෙම දැන් මාක්ස් කියලා එකක් ගමු මාක්ස් කියලා මට පුළුවන් ද මන් දැන් මේකේ 97යි කියලා මෙහෙම නිකන් ලියන්න දැන් මේ 97 මොනවටද ගණිතයේද විද්‍යාවට ඉංග්‍රීසියට ITද එහෙනම් අපිට මෙතනට දාන්න බෑ මේ පැත්තට ළමයිගේ මිනිස්සෙක්ගේ ලකුණු දාන්න බෑ මොකද මේ එක ෆීල්ඩ් එකක් ඇතුලේ අපිට මෙහෙම බෙදලා maths වලට මෙච්චරයි IT වලට මෙච්චරයි science වලට මෙච්චරයි කියලා දාන්න බෑ අපිට මෙහෙම දාන්නත් බෑ දැන් maths කරන එකම එක අමල්ද අපි කියනවා අමල් maths කරන්නේ ඌ ගන්නවා 85ක් කියලා මෙහෙම ලියනවා maths කරන අනිත් එක විමල් ඌ ගන්නවා 75ක් කියලා මෙහෙම ලියනවා බෑනේ එක ෆීල්ඩ් එක තියෙන පුළුවන් ළමයි එක ඩේටා එකක් විතරයි එහෙනම් මෙහෙම එන්නත් බෑ මෙහෙම දාන්න විදියකුත් නැහැ එහෙනම් මේ වගේ අවස්ථාවකදී ළමයි අපිට වෙනවා මේ වගේ අවස්ථාවකදී අපිට වෙනවා තුන්වෙනි වගුවන් නිර්මාණය කරන්න අපි එයාට කියන්නේ අන්න ඔය තුන්වෙනි වගුව නිර්මාණයත් එක්ක තමයි අපි මෙයාලට කියන්නේ මොකක් කියලාද බහු කියලා බහු නෙමේ බහු කියලා මේ වන්න මේක කරන්න හැටි මම මෙයාගේ ප්‍රයිමරි කී එක ගන්නවා SID එක මම මෙයාගේ ප්‍රයිමරි කී එකක් ගන්නවා sub ID එක මම මෙයාගේ මාක්ස් ගන්නවා දැන් බලන්න ළමයි මට බැයිද S01 කියන ළමයා sub 02 කියන එකට 97ක් කරගෙන S01 කියන්නේ අමල් sub 02 කියන්නේ IT වලට ලකුණු 97ක් කරගෙන මං කියන S02 ළමයා sub 2 එකට නම් තියෙන 75ක් S01 එක
S01 එක sub 01 එකට අරගෙන 78ක්. S03 එක sub 02 එකට අරන් 87ක්. S04 එක sub 01 එකට අරගෙන 0 නෑ sub 1 එකට අරගෙන කීයද 95ක්. බලන්න ළමයි මේකේ data එක ගැන අපි බැලුවොත් එහෙම මෙන්න මෙයයි මේ පැත්තෙන් එක්කෙනයි මේ පැත්තෙන් මෙයාට සම්බන්ධතා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේ මෙයා මෙයත් එක්කත් සම්බන්ධ වෙනවා මෙයත් එක්කත් සම්බන්ධ වෙනවා. S02 එක්කෙනා බලන්න. S02 එක්කෙනා මෙතනත් ඉන්නවා. එතන විතරයි. එහෙනම් S02 එක්කෙනා සම්බන්ධ වෙන කා එක්කද? මෙන්න මෙයත් එක්ක. S03 එක්කෙනා සම්බන්ධ වෙනවා කා එක්කද? බලන්න. මෙතන එක්කෙනෙක් එක්ක. S04 එකට දෙන්න පාටකුත් නෑ බන්දේ. ඔක්කොම පාට පාවිච්චි කරා. මොකද පාර ගන්නම්. S04 එක්කෙනා යනවා මේ බලන්න මෙතන S04 එක්කෙනත් එක්ක මේ බලන්න. එක්කෙනෙක් එක්ක. ළමයි බලන්න මේකේ එක්කෙනෙක් හරි රිපීට් වෙලා තියෙනව නේද? එහෙනම් මේ පැත්තෙන් බම් මෙයා 1 වෙද්දි මෙයා මේ පැත්තේ ලයින් එකෙන් මොනවා වෙලාද? many වෙලා. එහෙනම් ඔන්න 1 to many connection එකක් හදනවා මේ වගු දෙක අතර. 1 to many connection එකක් හදනවා මේ වගු දෙක අතර. දැන් 1 to many connection හදන්න කලින් චූට්ටක් මට කියන්න. ළමයි මේ වගුවේ primary key එක විතර මොකද්ද ගන්න වෙන්නේ? මේ වගේ primary key එක තමයි මෙයානේ. අපිට මේ වගේ primary key එක විතර ගන්න වෙන්නේ මෙයා. අපි කියමු primary key එක ඔන්න. මේ වගේ primary key මොකද්ද? මෙයා. ඊට බලන්න මේ foreign key මොනවද තියෙන්නේ කියලා. මේ වගේ primary key එක මේ වගේ තියෙනවා. එහෙනම් අපි මේක තමයි මේකේ මොකක් කියලා ගන්නද? foreign key එක. ඔන්න foreign key එක. අන්න මේ වගේ primary key එකක් මේ වගේ තියෙනවා. අපි එහෙනම් මේකටත් කියනවා මොකද්ද? foreign key එකක්. ළමයි එතකොට මේ කියන වගුවේදී මේ වගුවට නමක් දීගමු මෙන්න මෙහෙම. මේ වගුවට නමක් දෙමු marks table කියලා. marks table කියලා වගුවේ නම දෙමු. එතකොට බලන්න ළමයි දැන් මේකෙදී මෙයා primary key එක student වගේ මෙයා primary key එක subject වගේ. එතකොට ඔය primary key දෙකම මෙන්න මේ වගුව ඇතුලේ තියෙනවා. එතකොට මේ වගුව ඇතුලේ foreign key කීයක් තියෙනවද? foreign key දෙකයි. ආගන්තුක යතුරු දෙකක් තියෙනවා. බලන්න මේ පැත්තේ foreign ප්‍රාථමික යතුරු මේ පැත්තේ ප්‍රාථමික යතුරු මේ පැත්තේ මොකක් එක්ක සම්බන්ධතාවක් හදලාද? ආගන්තුක යතුරු එක සම්බන්ධතාවක් ගොඩනගලා. එවන් මේ පැත්තේ S01 කියන එක කියලා මේ පැත්තේ S01 දෙකක් එක්ක සම්බන්ධතාව හදනවා. එහෙනම් මේ මෙතන ස්ටුඩන්ට් වගුව වන් පැත්ත වෙනවා මොකද්ද? එහා පැත්තෙන් මාක්ස් ටේබල් එකේ SID එක foreign key එක එතනින් many වෙනවා. එහෙනම් මේ දෙන්න අතර කනෙක්ෂන් එක බලුවොත් මෙයා 1 මේ පැත්තෙන් කවුද ඉන්නේ? many. ඕකම කන පිට ගත්තොත් මේ බලන්න. sub 01 කියන කෙනා එක්ක මෙතන sub 01 එක කී පාරක් කනෙක්ෂන් හදනවද? මේ බලන්න. sub 01 කියන එක්කෙනත් එක්ක කනෙක්ෂන් කීයක් තියෙනවද? කනෙක්ෂන් දෙකයි. එහෙනම් මේ පැත්තෙන් එක්කෙනයි මේ පැත්තෙන් දෙන්නේ. එහෙනම් ළමයි මේ පැත්ත 1 වෙද්දී මේ පැත්ත මොකද වෙලා ඉන්නේ මෙයාගේ පැත්ත? many වෙලා. එහෙනම් මෙයාගෙත් හදෙන්න 1 to many connection එක. මේ බලන්න මේ දෙන්නා බලන්න. sub 2 එකේදී මේ sub 2 එක තුන් පාරක් රිපීට් වෙනවා. එහෙනම් මේ බලන්න. මෙයා මේ පැත්තෙන් 1 මෙයා මේ පැත්තෙන් many වෙලා. එහෙනම් ළමයි වගු කීයක් පාවිච්චි වෙලා තියෙනවද? 3ක් පාවිච්චි වෙලා තියෙනවා. වගු 3ක් පාවිච්චි වෙලා තියෙනවා. එතකොට වගු 3 පාවිච්චි වෙද්දී එක වගුවක ප්‍රාථමික යතුරක් අනිත් වගුවේ තියනවා වගේම කොච්චර නිකන් හිටපු එකේ නේ කරන්න තිබ්බේ නැද්ද? බලන්නකො ඔයාගේ වැඩ. නිකාම හරිද? වගු 3ක් අවශ්‍යයි. වගු 3 ප්‍රාථමික යතුරු දෙකක් තියෙනවා වගු දෙකක. ඒ ප්‍රාථමික යතුරු දෙකම තනි වගුවක ආයේ තියෙනවා. ඒක එතකොට ඒ කතා කරන වගුවේදී foreign key එකක් ආගන්තුක යතුරක්. මේ මෙතෙන්දී බලන්න ස්ටුඩන්ට් වගේ ප්‍රාථමික යතුර SID, subject වගේ ප්‍රාථමික යතුර sub ID.
ඒ යතුරු දෙකම ගෙනල්ලා මාක්ස් ටේබල් එකේ තියෙනවා. එහෙනම් මාක්ස් ටේබල් එකේදී SID එකයි sub ID එකයි මොනවා වෙනවද? ආගන්තුක යතුරු. නැත්නම් foreign key වෙනවා. ඒතකොට ළමයි බලන්න SI ස්ටුඩන්ට් එකේදී S01 එක මාක්ස් ටේබල් එකේදී S0 දෙකක් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් ස්ටුඩන්ට් ටේබල් එක one පැත්ත වෙද්දී මාක්ස් ටේබල් එක many වෙනවා. එහෙනම් one to many connection එකක් හදනවා කාගේ අතරද? ස්ටුඩන්ට්ුයි මාක්ස්ුයි අතර. අනිත් පැත්තට ඒ වගේම මාක්ස් කියන ටේබල් එක සම්බන්ධ වෙනවා කාත් එක්කද? සබ්ජෙක්ට් ටේබල් එකත් එක්ක. සබ්ජෙක්ට් ටේබල් එකේ sub 1 කියන එක මේ පැත්තේ සබ්ජෙක්ට් ID එකේ sub 1 සහ sub 1 කියලා දෙකටම අයිති වෙනවා. මේ sub 1 මේ sub 1 දෙකටම සම්බන්ධ වෙනවා. මේ sub 2 එක මේකේ sub 2 තුනකට සම්බන්ධ වෙලා. එහෙනම් මේ පැත්ත 1 වෙද්දි මේ පැත්තේ එක්කෙනෙක් ඉද්දි එයාට මේ පැත්තේ නියෝජිතයෝ තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. එහෙනම් සබ්ජෙක්ට් ටේබල් එක 1 මාක්ස් ටේබල් එක මෙනි. එහෙනම් ළමයි මෙන්න මේ වගේ වගු තුනේම සම්බන්ධතාවයක් හැදිලා මේ වගේ one to many connection දෙකක් තනි වගුවකින් connect වෙනවා නම් many පැත්ත අපි කියනවා බහු සම්බන්ධතාවයක් many to many relationship එකක් කියලා. පැහැදිලිද? අවුලක් නැද්ද? ළමයි issue එකක් නැද්ද ඔයාලට? පැහැදිලිද? මල් බෝයිස් ලගේ මේ කතාව පැහැදිලිද? කෙස් එකක් නැද්ද? issue එකක් තියෙනවා නම් කියන්න ආයෙ පාරක් කියලා දෙන්න. issue එකක් නැත්තම් නෑ කියන්න පුතේ. අපිට වැඩේ කන්ටිනියු කරන් යන්න. අවුලක් නැද්ද? පැහැදිලිද? අනිත් අයට පැහැදිලිද හැමෝටම? හරි. එහෙනම් ඔක්කොම කලින් අපි දාගමු බහු සම්බන්ධතාවයක් කියන්නේ මොකක්ද කියලා. සිංහල මෙන්න මේවා දාන්න. මෙයා ඉතින් පාඩම් කරන්න ඕනේ නැහැ. හොඳේ මේ එකක්වත් සම්බන්ධතාව වර්ගේ පාඩම් කරන්න ඕනේ නැහැ. අයිඩියා එක ඔළුවේ තිබ්බනම් හරි. අදහස ඔළුවේ තිබ්බනම් හරි. men to many relationship කියලා මාතෘකාව අරගෙන ටක් ගාලා මෙන්න මේ ලයින් එක දාගන්න.
ලියලා ඉවර නේද ළමයි මේක? ඉවර නැද්ද? තාම ඉවර ලියනවද? නිශ්ශබ්ද භාවයෙන් පෙනී යන්නේ ලියා අවසන් බවයි. ලස්සනට මේක දාගමු. ලස්සනට මේක දාගමු පිළිවෙල වලයි මම ඔය කැතට ලියන්න එපා පැහැදිලිව ලියා ගන්න.
ළමයි ඉවරයිද? වෙලා ඇද්ද? ඉවර නම් අපිට පුළුවන් පාස් පේපර්ස් පැත්තට යන්න. තාම අඳිනවද? අඳිනවා.
හරි ඉවරද ළමයි එන්න වෙලාවේදී ලොකු වෙලාවක් දුන්නද ඉන්නේ 20ක් විතර දුන්නා වැඩේට ඇති නේද වෙලාව දැන් අපි යන් past papers පැත්තට අපි මුලින්ම ගමු 2015 past paper එක 2015 paper එක නැද්ද මන් ළඟ යත පේපර් එකක් තියෙන ගණන් ගන්න එපා හරි මේක අපි මෙතෙන් දෙවල හදස්සේ චුට්ටක් මාරු කරගෙන යමු හරි බලන්න ඔන්න ප්‍රශ්නේ මුලින් ඉඳන් කියවගෙන යන් හරියට අපි XYZ XYZ ස්පෝර්ට් යන විවිධ සැපයුම් කරුවන් විසින් සපයනු ලබන ක්‍රීඩා භාණ්ඩ විකුණන වෙළඳසැලකි. වෙළඳ සැල මගින් දැනට පවතින අයිතම තොග ඒ වාගේ සැපයුම් කරුවන් සහ සැපයුම් කරුවන්ගෙන් මිලදීගත් අයිතම ආචය කිරීම සඳහා පහත දක්වා ඇති වගු තුනකින් සමන්විත දත්ත සමුදාය නඩත්තු කරයි. හරි. බලන්න මේක ප්‍රධාන වශයෙන් කියලා තියෙනවා. වෙළඳ සැල මගින් දැනට පවතින අයිතම තොග. ඒ කියන්නේ මේ වෙද්දි කඩේ තියෙන තොග. සහ ඒ වායේ සැපයුම් කරුවන් ඒ කියන්නේ සැපයුම් කරුවන්ගේ වගුව මෙන්න මේක. මේ කියන්නේ මෙන්න මේක. ළමයි මේ තියෙන්නේ කඩේ ඇතුලේ තියෙන බඩු. සැපයුම් කරුවන්ගේ මිලදීගත් අයිතම. එහෙනම් purchase table එක. මෙන්න මේ තියෙන තුන තමයි මේක ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. මේ තුන තමයි මේ ඇතුලේ ඉන්නවා කියලා කියන්නේ. හරි. අපි මෙයාව චුට්ටක් අරගෙන යන් අපේ මේ වැක ඇතුළට. හරි. මෙන්න මෙයා පොඩ්ඩක් පැත්ත කරගලා අපිට දැන් ලියන්න ඉඩ හදා ගන්න පුළුවන්. හරි. මේ බණේනලේ පළවෙනි වගුවේ තියෙනවා item table එකේ තියෙනවා item ID, item name, stock. supplier table එකේ supplier ID, supplier name and phone කියලා එකක් තියෙනවා. purchase table එකේ date එකක් ගැන තියෙනවා supplier ID, item ID, count. හරි. මම කියන්න ළමයි මේ වගුවේ මෙන්න මේ දීලා තියෙන වගුවේ මෙන්න මේ අපි දාගෙන තියෙන මෙන්න මේ වගුවේ primary key එකක් ගන්න තියෙන්නේ මොනවද කියලා primary key එකක් මොනවද ගන්න තියෙන්නේ කියලා බලන්න item table එකේ primary key එක මොකද්ද පුතේ primary key එකක් හොයන්න තියෙන ප්‍රධාන විදිය තමයි එකක් අපිට දැකපු ගමන් තේරෙනවා දැන් SID එකක් identity card number එකක් මොකක් හරි ID එකක් සම්බන්ධව තියෙනවනම් එයා ප්‍රාථමික යතුරු එහෙම නැත්නම් data repeat වෙලා නැති line එකක් වෙන්නත් ඕනේ අනිවාර්යෙන් ප්‍රාථමික යතුරු මේ බලන්න මෙතන item ID එක තියෙනවා P01 P02 P03 P04 එහෙනම් data repeat වෙලා නැහනේ එහෙනම් අපිට item table එකේ primary key එක විදිහට ගන්න පුළුවන් මෙන්න මෙහෙම item වගුවේ චුට්ටක් මෙහෙට ගන්නම් item වගුවේ මොකද්ද ඊට මදිනේ ළමයි පොඩි වැඩි නෑ නේද item වගුවේ item ID එක දෙවෙනි එක බලන්න supplier table එකේ primary key මොකද්ද item table එකේ නම් මෙයා අපි දන්නවා item table එකේ primary key එක මෙයා supplier table එකේ primary key එක විදිහට ගන්නනේ sub ID එකනේ
වන්න මෙයාගේ ප්‍රයිමරි කීයක් අපිට පේන්න නැහැ. අපිට මෙයාගේ ප්‍රයිමරි කී එකක් පේන්න නැහැ. හැබැයි අපිට මෙයාගේ පුළුවන් මොකක් හොයාගන්නද? අපිට මෙයාගේ ගත හැකි purchase table එක ඇතුලේ අපිට ගන්න පුළුවන් ඕනනම් composite key එකක් හදලා අපි ඒක දැන් පැත්තකින් තියමු මේ ප්‍රශ්නෙත් එක්ක ඒක අදාළ නැති හින්දා. හරි අපි බලමු ළමයි එහෙනම් පළවෙනි වගුවේ අපිට පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ බලන්න. පළවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මොකද්ද? පළවෙනි ප්‍රශ්නෙට අහලා තියෙන්නේ මෙම දත්ත සමුදාය පද්ධතිය තුල භාවිතා කළ හැකි ප්‍රාථමික යතුරු ක්ෂේත්‍ර දෙකක් ඒවායේ බගු නම් සහිතව ලියන්න. ළමයි ප්‍රයිමරි කී දෙකක් ලියන්න කියනවා. එයාලගේ බගු වල නමුත් එක්ක එහෙනම් අපිට ලියන්න තියෙන්නේ හොයාගත්තා item වගුවේ මොකද්ද? item id එක. ආයෙ තියෙනවා supplier වගුවේ මොකද්ද? sub id එක. ඔන්න ඔය දෙක තමයි ගන්න තියෙන්නේ ප්‍රයිමරි කී විදිහට. ඔන්න ඔය දෙක අපිට ගන්න පුළුවන් ප්‍රයිමරි කී විදිහට. ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2. වෙළඳ සැල විසින් ටෙනිස් බෝල් නම් නව ආයතනයක් එකතු කිරීමට තීරණය කරලා දුව ඒවායින් ඒකක 30ක් ක්‍රීටා නම් සැපියුම්කාරියකින් 9.22 දින මිලදී ගනි. වෙළඳ සැල විසින් ටෙනිස් බෝල් නම් නව ආයතනයක්. බලන්න ළමයි අයිටම් ටේබල් එකේ ටෙනිස් බෝල් කියලා එකක් තියෙනවද? අයිටම් ටේබල් එකේ ටෙනිස් බෝල් කියලා එකක් තියෙනවද? නැහැ. එහෙනම් ඌව අලුතෙන් ගන්න එක. දැන් ටෙනිස් බෝල් කියන එක නැහැ. ඌව අලුතෙන් ගන්න ඕනේ. තීරණය කරන ලදුව ඒවායින් ඒකක 30ක් රීටා නම් සැපයුම්කාරින්. බලන්න පුතේ රීටා කියලා කෙනෙක් ඉන්නවද කියලා? ඔව් රීටා ඉන්නවනේ. එහෙනම් රීටාව අප්ඩේට් වෙන්න ඕනේ නැහැ. මේ වෙද්දි රීටා කියලා කෙනෙක් ඉන්නවා. 9.22 මිලදී ගනි. මේ කියන්නේ කඩේ බඩු විකුණන්න කඩේට සැපයුම්කාරිය ද සප්ලයර් කෙනෙක්ගෙන් බඩු ගන්න කතාවක්. එහෙනම් ළමයි බලන්න මේ සඳහා යාවත් කාලීන කළ යුතු වගු මොනවාද? දැන් ටෙනිස් බෝල් කියලා අයිටම් එකක් නැහැනේ. එහෙනම් ටෙනිස් බෝල් කියන අයිටම් එක දාගන්න නම් මේකේ කොටස ටෙනිස් බෝල් කියන අයිටම් එක දාගන්න නම් මට වෙනවා අයිටම් වගුව අප්ඩේට් කරන්න. අයිටම් වගුව අප්ඩේට් කරන්න. සප්ලයර් වගුව අප්ඩේට් කරන්න ඕනේ නැහැ නේද මම? මොකක්ද හේතුව? රීටා කියන කෙනා මේ වෙද්දිත් වගුවේ ඉන්නවා. එහෙනම් එයාව වගුවට දාන්න උවමනාවක් නැහැ. purchase table එක ගන්න වෙනවා. ඇයි? රීටා කියන කෙනා කඩේට බඩු දාපු විස්තර මේකේ ලියවෙන්න ඕනේ. එහෙනම් බලමු. ඒ කැලල හරි. ඊළඟට යම් බලන්න. යාවත් කාලීන වූ වගුවලට නැත්නම් වගුවට අදාළ නව රෙකෝඩ් ලියා පෙන්වන්න. නව රෙකෝඩ් ලියා පෙන්වන්න කියලා තියෙනවා. එහෙනම් බලන්න ළමයි. අයිටම් වගේ මොනවද අප්ඩේට් වෙන්න ඕනේ කියලා බලමු. අයිටම් වගුවට අපි දාගන්න ඕනේ මොකද්ද? ටෙනිස් බෝල් එකේ කතාව දාගන්න ඕනේ. එහෙනම් ළමයි මෙයාගේ P01, P02, P03, P04 එහෙනම් ඊළඟට එන කෙනා අනිවාර්යයෙන්ම කවුද එන්නේ? P05. මොකද්ද ළමයි අපි දාන්න හදන අයිටම් එකේ නම? ටෙනිස් බෝල්. එයාගෙන් යුනිට් කීයක්ද ළමයි දානවා කියලා තියෙන්නේ? ඒකක 30ක්. තාම එකක්වත් විකුණනා කියලා නැහැ නේද? ඒකක 30ම තාම තියෙනවා. item table එකේ update එක හරි. දැන් මම දාන්න ඕනේ purchase table එක update කරන හැටි. අනිවාර්යෙන්ම ළමයි ඔයාලා update එකක් දාද්දී ඒ update එකට අදාළව ඒ වගුවේ නම ලියන්න පුරුදු වෙන්න. දැන් බලන්න මම මෙතන item purchase කියලා ලිව්වට ආයෙ මෙතනදී item වගුව කියලා දාලා තමයි එයාගේ update එක ලියන්නේ record එක. purchase table එකේ update එක ගහද්දි purchase table කියලා ලියලා තමයි යාගේ update එක ගහන්නේ. බලමු. date එක, supplier ID එක, item ID එක සහ count එක. ළමයි date එක කවද තියෙන්නේ? 22/9. supplier ID එක කවුද? supplier ගේ නම රීටා නේ. එහෙනම් රීටා දාන්නේ යාගේ supplier ID එක S02. එයා දාන item එකේ වර්ගය මොකද්ද ළමයි? ටෙනිස් බෝල් නම් P05. යුනිට් කීයක් දානවද? කෑලි 30ක් දානවා. ඔන්න ඔහම උත්තරේ ලියුණා නම් හරි. දෙවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3.
3A. පාරිභෝගිකයෙකු වොලිබෝලයක් සහ පිත්තක් මිලදී ගනී. ළමයි දැන් කියන්නේ කඩේට බඩු දානවා කියලා නෙමෙයි. කඩෙන් පාරිභෝගිකයෙක් ඇවිල්ලා මොනවා කරනවලු? වොලිබෝලයක් සහ බැට් එකක් මිලදී ගන්නවලු. වොලිබෝලයක් සහ බැට් එකක් මිලදී ගන්නවලු. එහෙනම් මට අප්ඩේට් කරන්න තියෙන්නේ සප්ලයර් වගුවද පර්චේස් වගුවද අයිටම් වගුවද? සප්ලයර් වගුව අප්ඩේට් කරන්න දෙයක් නැහැ. සප්ලයර් කෙනෙක් ආපු කතාවක් නැහැනේ. පර්චේස් ටේබල් එක අප්ඩේට් කරන්න ඕනේද? අප්ඩේට් කරන්න උවමනාවක් නැහැ. ඇයි පර්චේස් ටේබල් එකේ තියෙන්නේ පුතේ? සප්ලයර් කෙනෙක්ගෙන් බඩු දාන සැපයුම් කරුවෙක්ගෙන් කඩේට බඩු දාන විස්තර. දැන් මෙතන තියෙන්නේ කඩේකට බඩු දානවා කියලා නෙමෙයි. මෙයාලගේ මේ ෂොප් එකේ XYZ කියන ස්පෝර්ට් ෂොප් එකට බඩු දානවා කියලා නෙමෙයිනේ. මේ කියන්නේ XYZ කියන ෂොප් එකෙන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බඩු අරන් යනවා. XYZ කියන ෂොප් එකෙන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බඩු අරන් යනවා. එහෙනම් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බඩු අරන් යද්දි මෙන්න මේ කඩේ තියෙන ස්ටොක් එක මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ නේද? එහෙනම් අප්ඩේට් වෙන්න ඕනේ එකම ටේබල් එක මොකද්ද? අයිටම් වගුව. ඒකේ B කොටසේ තියෙන්නේ යාවත් කාලින වගුව වලට අදාළ රෙකෝඩ් ලියා දක්වන්න. එහෙනම් මගෙන් අප්ඩේට් වුණේ අයිටම් ටේබල් එක විතරයි. මම ආයෙමත් පාරක් අයිටම් වගුව කියලා දාලම ලියා ගන්නම්. ඒක වැඩක් නෑ නේද? අපට සිදු මොකද උනේ? හරි. ලයින් දෙකක් අප්ඩේට් වෙන්න ඕනේ එකම වගුවෙන. ඒක නිසා මම එකම රෙකෝඩ් එකෙන් මේ දෙක ගහ ගන්නවා ළමයි. මොනවද අප්ඩේට් වෙන්න ඕනේ? වොලිබෝලයක් හා පිත්තක්. ළමයි වොලිබෝල් එකට අදාළව තියෙන එක මොකද්ද? වොලිබෝල් එකට අදාළව තියෙන එක මොකද්ද? P0 දැන් පිත්තනේ මුලින් ඉන්න පිත්ත P02 පැට් එකක්. පුතේ එයාගේ මේ වෙද්දි ස්ටොක් එක කීයද? 25යි. එයාගේ ස්ටොක් එක 25යි. එකෙන් බැට් එකක් අරන් යනවා. එහෙනම් 25 කීයක් වෙනවද? 24ක් වෙනවා. ඊළඟට P0 ඔව් වොලිබෝල් එක. වොලිබෝල් එක බලන්න ළමයි මේ වෙද්දි යුනිට් 10ක් තියෙනවා. මේ යුනිට් 9ක් වෙනවා. මේන් ඔන්න ඔච්චරයි තියෙන්නේ. 2015 O level පේපරේ ලකුණු 10ක ප්‍රශ්නයක් වෙයි. 2015 O level පේපරේ ලකුණු 10ක ප්‍රශ්නයක්. පැහැදිලිද? ළමයි පැහැදිලිද? අවුලක් තියෙනවද මොකක් හරි? ගැටලුවක් නැද්ද? හරි. එහෙනම් ටක් ගාලා මේක දාගන්න 2015 ප්‍රශ්නේ. ටක් ගාලා දාන්න විනාඩි 5ක් දෙන්න. හරි. ඉවරයි නේද? අපි තව එක ප්‍රශ්නයක් සාකච්ඡා කරමු අද දවසේ. අපිට මේ database වැඩෙත් completely ඉවරයක් කරලා දාගන්න පුළුවන්. අපි යන් ටිකක් වෙනස් තත්ත්ව ප්‍රශ්නයකට 2000 මට මතකයි 18 තිබේ චූට්ටක් මීට වඩා ටිකක් ප්‍රශ්න වැඩි එකක් තිබ්බා.
දහඅට වරක සිංහලෙන් බැලුවේ මේක ඉංග්‍රීසියෙන් බලමු. මම මේකේ චුට්ටක් ප්‍රශ්න වැඩියෙන් තියෙනවා. අපි ඒක චුට්ටක් බලමු. හරි. මේක විතරයි වැඩෙන්නේ. හරි. අපි බලමු ප්‍රශ්නාංක 1. හරි ඔක්කොම කලින් අපි කියව මොනවද තියෙන්නේ කියලා. Assume that the following is a part of the relational database of a business information system. This business has shops in certain schools different part of the country. Sales table එකක් තියෙනවා, category table එකක් තියෙනවා, branch table එකක් තියෙනවා. බලන්න මේ branch table එකේ ඔයාලට පේන විදිහට primary key එකක් විදිහට ගන්න පුළුවන් මොකද්ද? shop ID එක repeat වෙලා නැහැ. මෙයාව ගන්න පුළුවන් නේ. category table එකේදී කවවද ගන්න වෙන්නේ? බලන්න මේ category කියන එක repeat වෙලා නැහැ. ABC ආයි category එකක් එන්නත් බෑ. ice cream කියන category එක එකපාරයි තියෙන්නේ. ice cream and milk කියන category එක එකපාරයි තියෙන්නේ. milk කියන category එක තව එකපාරයි තියෙන්නේ. milk and stationery කියන එක එකපාරයි තියෙන්නේ. එහෙනම් මෙයා තමයි මේකේ primary key එක. මෙයා තමයි මේකේ primary key එක. foreign key බැලුවොත් ළමයි මේ බලන්න මෙයාගේ මෙන්න මේ category කියන primary key එක මෙන්න මෙතන තියෙනවා. එහෙනම් මේකේ මොකද්ද? foreign key එක. මේ shop ID එක මෙතන තියෙනවා. එහෙනම් මෙයා මොකද්ද? foreign key එක. මෙයා primary key එකක්, මෙයාත් primary key එකක්. ඔන්න අපිට මූලික වශයෙන් පේන දේවල් ටික. අපි ඒවත් එක ගාන බලමු. එහෙනම් අපිට තියෙන්නේ මුලින්ම රෝමන් ඉලක්කම් 1 බලන්න. මම ඉලක්කම් 1 බලමු. පුක ඇත වුණානේ. රෝමන් ඉලක්කම් 1. Write down two primary keys and their respective table names. එහෙනම් table name දෙකත් එක්ක ලියන්න කියනවා අපිට පුළුවන්. මොකද්ද table දෙක? branch table එකේ shop ID එකයි එහා පැත්තෙන් category table එකේ category එකයි. ඔන්න අපිට පේන්න තියෙන primary key දෙක. ඒතොර ළමයි foreign key වෙන්නේ මොනවද? foreign key වෙන්නේ මොනවද? අපිට පුළුවන් මොනවද? branch table එකේ category එකයි branch table එකේ category එකයි sales table එකේ shop ID එකයි. මේ O level paper shop ID එකයි. ඊළඟට රෝමන් ඉලක්කම් 3. What table should be modified to include the telephone number of each shop? What table should be modified to include the telephone number of each shop? ළමයි ටෙලිෆෝන් නම්බර් එකක් වගේ එකක් දාන්න, ටෙලිෆෝන් නම්බර් එකක් වගේ දාන්න මේ වගේ මොනවද සුදුසු? ටෙලිෆෝන් නම්බර් එකක් වගේ එකක් දාන්න මේ වගේ මොකද්ද වඩාත් සුදුසු? shop වල ටෙලිෆෝන් නම්බරයක් දාන්න ඕනේ. එහෙනම් අපිට ගන්න දෙන්නේ මොකද්ද? shop එකේ ටෙලිෆෝන් නම්බරයක් දාන්න ගොඩක්ම සුදුසු තැන තමයි මොන ටේබල් එකද? branch table එක.
branch table එක. Which table should be joined to run a query to find out total sales at ABC College? ළමයි query එකක් කියන්නේ මෙන්න මේ database එකෙන් අපිට ඕනේ දොරතුරක් එළියට ඇදලා ගන්නවා. නැත්නම් ඒක විතරක් filter කරලා ගන්නවා. එයා විතරක් select කරලා ගන්නවා. ඔයා කියන විදිහට which table should be joined to මොන වගුද සම්බන්ධ කරන්න ඕනේ to run a query විමසුමක් ක්‍රියාත්මක කරන්න to find out the total sales at ABC College. ළමයි ABC college එකේ total sales ගන්න බලා ගන්න ඕන. එහෙනම් මට දීලා තියෙන college එකේ නම ABC college. එයාගේ shop ID එක ඕනේ වෙනවා මට මොනවද බලා ගන්නද? sales ප්‍රමාණය හොයාගන්න. එහෙනම් ළමයි මම මුලින්ම මට දීලා තියෙන්නේ shop එකේ නමනේ ABC college. එහෙනම් මට මුලින්ම ඕනේ වෙනවා එයාට අදාළ shop ID එක බලා ගන්න branch table එක. මම ඒ shop ID එක අරන් ගිහලා 001 කියන shop ID එක අරන් ගිහලා බලනවා මුගේ sales 12400යි 18700යි 11230යි. මම මේ ටික එකතු කරලා ඉවරලා සම්පූර්ණ sales ප්‍රමාණය හොයා ගන්නවා. එහෙනම් මේ shop ID එක අරගෙන ඇවිල්ලා sales ප්‍රමාණය බලන්න මට මොන table එක ඕනේ වුණාද? sales table එක ඕනේ වුණා. ප්‍රශ්න අංක 5. Assume that a new shop with shop ID 004 selling milk and photocopying services is opened at HIJ College. What tables need to be updated to include the given information? Assume that a new shop with shop ID 004 selling milk and photocopy. ළමයි බලන්න 004 කියලා shop එකක් නැහැ. එහෙනම් අපිට ඔන්න branch table එක update කරන්න වෙනවා. ඉතින් HIJ college එකේ 004 කියලා shop එකක්. ඒක මම බලන්න milk and photocopying කියලා category එකක් තියෙනවද කියලා? නෑනේ. එහෙනම් මට අලුතෙන් category එකක් update කරන්නත් වෙනවා මොකද්ද? milk and photocopying වලට. එහෙනම් පළවෙනියෙන්ම අපි category table එක update කරලා එමු. මුලින්ම අපි category table එක update කරලා එමු. එහෙනම් category table sorry update කරන්න ඕන table අහන්නේ නේ category table එකයි මොකද්ද branch table එකයි ඔන්න වගුනේ මේ දෙක update වුණා නම් හරි එයා පැත්තෙන් ළමයි මෙයා update වෙන්න උවමනාවක් නැහැ මොකද මේ ඇවිල්ලා බඩු විකිනිච්ච ඒවා දාන්න කියලා අපිට විස්තර දීලා නැහැ අලුතෙන් category එකක් කියනවා අලුතෙන් branch එකක් කියනවා එහෙනම් 6 වෙනි එකේ අහලා තියෙනවා write down the newly added record as specified in 5 above along with the respective table names update කරන්නයි කියන්නේ category table එක update වෙන්න ඕනේ මෙන්න මේ පහේ කියලා තියෙන විස්තරය දාන්න update කරලා record එක ලියන්නද එහෙනම් category table එක update වෙන්න ඕනේ මෙන්න මෙහෙම මේකේ මොකක්ද තියෙන්නේ C නේ එහෙනම් අනිවාර්යෙන් ඊළඟට එන්නේ A B C D මේකේ මොකද්ද category එක milk and photocopy milk and photocopy ඒකෙම ඊළඟට දානවා branch table එක එයා අප්ඩේට් වෙන්න ඕනේ HIJ college එච්චර පොඩියට ලිව්වේ මම HIJ college මේ අප්ඩේට් කරලා දීලා මේ අදාළ රෙකෝඩ් එක ලයින් එක ලිව්වම ඇති HIJ college එයාට දීලා තියෙන shop ID එක 004 category එක මොකද්ද මේම ළමයි තවත් මෙන්න තවත් O level paper 2018 O level paper සම්පූර්ණයෙන් 100ට 10ක ප්‍රශ්නයක් පිටු කාලක් ලියලා උත්තරේ ලකුණු 110ක් එකතු කරගන්න තියෙනවා. පැහැදිලිද? අවුලක් නැද්ද මේ කෑල්ල? ගැටලුවක් නැද්ද ළමයි?
කට්ටියටම පැහැදිලිද? ඔව්ද නැද්ද? හරි. එහෙනම් මේ ඉවරන්න ඕනේ අපි හෙට උදේ 8ට හම්බෙන්න බෑ සෙමින එකේදී. එහෙනම් කිව්වා වගේම හෙට උදේ 8ට අපේ ෆ්ලෝ චාර්ට් සහ සූඩෝ කෝඩ් සෙමින එක තියෙනවා. උදේ 8 ඉඳන් දවල් 2 වෙනකන් හැම දරුවෙක්ම සහභාගී වෙන්න. මොකද ඒ තමා O level වලට කලින් ඔයාලට ෆ්ලෝ චාර්ට් සහ සූඩෝ කෝඩ් හම්බෙන අන්තිම පාර. හරි. එහෙනම් අද රොතනින් නවත්තමු. කට්ටියට බුත්සන්නයි ජෙසුපීටයි.